සුබ දවසක් හැමෝටම. අද 2026 පෙබරවාරි මාසයේ 21 වෙනි සෙනසුරාදා. අපි අද බලමු බිට්කොයින් ප්‍රයිස් රේන්ජ් එක කීයද තියෙන්නේ කියලා. බිට්කොයින් අද වෙන විට මේ මොහොත වෙන විට තියෙන ප්‍රයිස් රේන්ජ් එක වෙන්නේ 67774 වෙනි පොසිෂන් එකේ. මේ තියෙන වීක්ලි chart එක ඔයගොල්ලන් ගිය සතියේත් කිව්වා මේක මාස 5කට කාල සීමාවක ඉඳන් දැනට බිට්කොයින් ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. එකම වීඩියෝ එකට කලින් පොඩ්ඩක් පොඩි විස්තරයක් කරන්න ඉතන මගේ channel එක ගැන. මම දැනට ස්වින් ට්‍රේඩර් කෙනෙක් වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම සෑහෙන ලොකු loss එකක ඉඳලා ඒක රිකවර් කරන මගේ ජර්නි එක තමයි මම වීඩියෝ සීරීස් එකක් මගේ මේ channel එකෙන් ඔයගොල්ලන්ට පෙන්වීම කරන්නේ. එතකොට මේකෙදි මම හැම සතියෙම හැම සෙනසුරාදාම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මගේ Binance account එකේ දැනට run වෙන trades ටික මම share කරනවා. මෙතන දැනට මේ එහෙම කවුරු ෂෙයා කරන කෙනෙක් වීඩියෝස් කරන්නේ නැහැ. ඒකම කියනවා මම කිසිම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මගේ ට්‍රේඩින් ජර්නි එක මගේ අදහස් සහ මම ගන්න ට්‍රේඩ්ස් ෂෙයා කිරීම පමණයි මෙහිදී කරන්නේ. ඒ වගේම කිසිම මුදල් හම්බ කිරීමේ චේතනාවක් මත ඒ කියන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් මොකක් හරි කෝස් එකක් විකුණන චේතනාවෙනුත් නෙමෙයි මේ channel එක කරන්නේ. මේ එන මගේ අදහස් දැක්වීමක් පමණයි මම මේ channel එක මගින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක විශේෂම හැම වීඩියෝ එකදීම කියනවා මගේ පළවෙනි වීඩියෝ එක බලන්න කියලා. මොකද ඒකේ තියෙන මම කොච්චර ඩොලර්ස් ගාණක් loss එකක් පිටද මේ channel එක පටන් ගත්තේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට යන් මම සඳහන් කළ විදියට මේක බිට්කොයින් මාස 5කට ආසන්න කාල සීමාවක් loss එකේ සිටින්නේ. මේ monthly chart එක. මම predict කරන විදියට ඉදිරියට බිට්කොයින් තව ලොකු ඩම්ප් එකකට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ 54687 වෙනි මේ black line එක තියෙන range එකෙන් මම margin එක අඩුවෙන් leverage එක අඩුවෙන් නැවතත් entry එක මගේ Binance account එකෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. එකම Ethereum coin එකෙත් මේ black line එක තියෙන margin එක දක්වා මම predict කරලා තියෙනවා 1607.9ට. බලමු අපි එතනට ආවොත් ලොකු opportunity එකක් තියෙන්න පුළුවන් Ethereum එකෙත්. ඒකත් මම අඩු leverage එකකින් අඩු margin එකකින් position එක build up කරගන්න backup එකක් තියාගෙන තමයි මම ඒක consolidate කරලා තියෙන්නේ. ඒකම මම ගිය සතියේ ඔයගොල්ලන්ගේ මගේ videos බැලුවොත් HBA කියන coin එක entry එකක් තිබුණා. ඉතින් මම ඒකෙන් අද වෙන විට අයින් වෙලා දිනා trade 14ක් තිබ්බ එකෙන් දැනට 13ක් තමයි මගේ Binance account එකේ run වෙන්නේ. මම ඒකත් ඉදිරියට පෙන්නන්නම්. HBA කියන coin එක නම් සුළු profit එකක් අරගෙන තමයි මම අයින් වුණේ. මොකද එතකොටත් trade 14ක් කියන්නේ ගොඩක් ලොකු trade ප්‍රමාණයක්. ඊට පස්සේ නැවතත් මෙන්න මේ red line එක මේ තියෙන weekly මම අර හැම වෙලෙම නිතරම කිව්ව candle එකක් තිබ්බා. පැයේ candle එක මේක weekly තිබ්බට market එක පැයකින් dump වුණ එක. ඉතින් ඒ position එකට ඒ හරියට මම නැවතත් HBA කියන coin එක 0.08යි 1.43යි 3න් trade එකක් consolidate කරලා මම position එකක් තියලා තියෙනවා. තාම මේක hit වෙලා නැහැ. ඒ වගේ තමයි දැනට මේ trading view එක පැත්තෙන් මට පෙන්වන්න තියෙන්නේ. ඒකම අපි දැන් යන් Binance account එක බලන්න. Binance account එකේ මේ තියෙන විදිහටම XRP, Link, NIA, LTC, ICP, Uni, POM, ADA, AVA, Solana, TON, CRV, DOT කියන coins ටික ඒ විදිහටම තියෙනවා. එකම මං මගේ මුල් වීඩියෝස් වල කිව්වා මෙන්න මේ TON කියන coin එකේ නම් ඔයගොල්ලන් රේට් එකක් ගන්න යන්න එපා. මොකද මම coin list එකක් සාමාන්‍යයෙන් මට backup එකක් විදිහට හදාගෙන තියෙන. ඒ list එක මං සෑහෙන කල් ඉඳන් consolidate කරන නිසා මේ TON කියන එක මම ඔයගොල්ලන්ට ඒක trading view එකෙන්ම පෙන්නන්නම්. TON කියන coin එක මං හිතන්නේ 2024 release වෙච්ච coin එකක්. මාර්තු මාසේ වෙන්න ඕනේ. 2024 මාර්තු මාසේ රිලීස් වෙච්ච coin එක. ඉතින් අර පැයේ candle එක මේක 1 week තිබ්බට පැයේ down වුණ candle එකත් එක්ක දැන් ඊයේ පෙරේදා වුණ market crash එකත් එක්ක ගොඩක් coins Ethereum සහ Bitcoin 1,20,000 ඉඳලා මේ 60,000 range එකට ආපු වෙලාවේ ගොඩක් coins මෙන්න මේ පැයේ market crash එක ගාවට ඇවිල්ලා දැන් consolidate වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
නමුත් මේ ටොන් කියන කොයින් එක තාම එතනට ඇවිල්ලත් නැහැ. ඉතින් මම මේක ඩොලකොස් කරන්න යන්නෙත් නැහැ. මේ ට්‍රේඩ් එක කොහොමත් ඉවසීමෙන් හරියට ඩිසිප්ලින් එක විනය තියාගෙන ඉඳලා ලස්සනට සර්වයිව් වෙලා මේකෙන් අයින් වෙන්න තමයි මම ප්ලෑන් කරන්නේ. මේක මම බලාපොරොත්තු වෙනවා තව යටට ඩම්ප් වෙයි කියලා. ඒ ඩම්ප් වීමයි මගේ අනිත් කොයින්ස් වලින් මම අයින් වෙලා මගේ පොසිෂන් එක තව බිල්ඩ් අප් කරගෙන තියෙන සිටුේෂන් එකත් එක්ක බලලා තමයි මේක මම ඩොලර් කොස් කරලා මේ කොයින් එකෙන් රිමූව් වෙන්න බලන්නේ. ඒ නිසා මම අදත් කියනවා මේ කොයින් එක ඕගොල්ලන් කියන්නේ මම කියනවානේ මගේ මේ ට්‍රේඩ්ස් බලලා ඕගොල්ලන්ටත් කැමති නම් ගන්න කියලා. ඉතින් ගනිද්දි මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ කොයින් එක නම් ඕගොල්ලන් ට්‍රේඩ් එකක් ගන්න යන්න එපා. මේක මම ගත්තට මං හිතනවා මට මේකෙන් සර්වයිව් වෙලා අයින් වෙන්න පුළුවන් වෙයි කියලා. මං හරියට මැනේජ් කරගෙන එහෙම ප්ලෑන් එකක් තියෙන නිසා මං අර ඕගොල්ලන්ට අමාරු වැටෙන්න මේ කොයින් එක ගැන මේ රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ නැහැ. මේක මම ගත්ත බෑඩ් ඩිසිෂන් එකක් විදිහට තමයි මං දන්නේ. මේකෙන් දකින්නේ. නැවතත් Binance account එකට යනවා. ඒකම මේ මම ඩොට් කියන කොයින් එක ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේකේ ඩොලර් 10.94ක රේන්ජ් එකක මාජින් එකක් තමයි තියෙන්නේ. දැනට මාකට් ප්‍රයිස් එක තියෙන 1.34.9. ඊට වඩා තව මම එන්ට්‍රි එකක් දාලා තිබ්බා. එතනට ආවොත් නැවතත් ඩොලර් 11ක් මේකට එන්ටර් වෙනවා. එතකොට ෆුල් පොසිෂන් එක ඩොලර් 22කට වෙන්න තමයි තියෙන්නේ. බොහෝ දුරට එතකොට 3.6යි 3.7න් එන්ටර් වුණ රේන්ජ් එකෙන් මේ දෙක අතර මැද රේන්ජ් එකට මේ කොයින් එක එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකම හැම කොයින් එකක්ම ලික්විඩිටි 0 තමයි තාම තියාගෙන යන්නේ. මාජින් රේෂියෝ එක 0.39 තියෙන්නේ. මේ මාජින් රේෂියෝ එකත් 0.5යි බිඳුවට වඩා වැඩි වුණොත් මම කලිනුත් සඳහන් කරා මම ඩොලර් 100ක් හෝ 200ක් දාන්න මේ මගේ account එකට මම බලාපොරොත්තු වෙනවා. මොකද මට තියෙන කැපිටල් එකයි මම චූස් කරගත්ත කොයින්ස් උයි යූස් කරන ලෙවරේජ් එකයි ඒකමයි මං භාවිතා කරන මාජින් එක කොයින් ටු කොයින් එකත් එක්ක මම මේ පොසිෂන් 13ම හොඳ ස්ට්‍රෝං විදියට බිල්ඩ් අප් කරගන්න බලාපොරොත්තු වෙනවා. මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට මූව් වුණාට පස්සේ හොඳ සැලකිය යුතු ප්‍රොෆිට් එකක් ගන්න. ඒ නිසා මම පෞද්ගලිකව ආසයි තවත් මාකට් එක යටට ඩම්ප් වෙනවට එතකොට මට හොඳ මාජින් එකකින් හොඳ පොසිෂන්ස් ටික බිල්ඩ් අප් කරගන්න පුළුවන්. මේ වගේ කාල ඒ කියන්නේ මේ වගේ සිටුේෂන්ස් අපිට එන්න පුළුවන්. මම කියනවනේ ඉතින් මං සාමාන්‍ය සැලකිය යුතු කාල සීමාවක් ඉඳන් ට්‍රේඩ් කරන්නේ. ඉතින් මේ වගේ කාලවලදී මේ වගේ සෙටප් එක තමයි මම යන්න ඉතින් බලාපොරොත්තු වෙන්නේ. මගේ පෞගිය අත්දැකීම වුණා මම නිතර ළඟ ඩොලර් කොස් කරලා මුළු account එකම wash up කරගෙන තියෙනවා. ඒ නිසා මේ කලින් තියෙන පෙර අත්දැකීම් නිසා මේ පාර කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් self discipline එකක් එක්ක coin to coin personally analyze කරලා ඒ තියෙන situation එකත් එක්ක තමයි මම ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම අර මේ මාජින් රේෂියෝ එක ගැන මම කියද්දි ඉතින් මගේ තියෙන wallet එකේ capital එකයි සාමාන්‍යයෙන් යූස් කරන ලෙවරේජ් එකයි මාජින් එකයි එක තමයි මම අර වගේ දල දෙයක් ඔයගලන්ට අදහසක් ගන්න කිව්වේ මාජින් රේෂියෝ එකත් පොඩ්ඩක් බලන්න කියලා. එකම මේ මට කියන්න හිතුණා ඉතින් මේ සාමාන්‍යයෙන් මගේ ඩොලර් 1000කට වැඩි account එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ටිකක් අමාරු වෙන්න පුළුවන් ඩොලර් 1000කට account එකක් හදා ගන්න කෙනෙක්ට. මමත් ඒ දවස්වල 20 100 50x use කරලා පොඩ බිල්ඩ් අප් කරගෙන මේ account එක දැන් හදාගෙන තියෙන්නේ. I think මේ කොහමරි ඕගොල්ලන්නුත් කියන්නේ මට කියන්න බෑ මේ 1000ක්ම තියෙන්න ඕනේ කියලා රුපියල් ඩොලර් 100ක් තියේදී 100,000ක් කරන්නත් මේ මාකට් එකේදී පුළුවන්. නමුත් වැඩි හරියම්ම මේ Binance, Bybit, KuCoin අපිට ආදරයට අපිට සල්ලි දෙන්න නෙමෙයි මේවා හදලා තියෙන්නේ. මේවා අපේ සල්ලි උදුරා ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් හැම වෙලෙම මේක ඇතුලේ සර්වයිව් වෙන්න තමයි අපි බලන්න ඕනේ. අපේ සල්ලි ටික අපේ කැපිටල් එක තමයි අපිව ඉදිරියට ගෙනියන්නේ. ඉතින් අපි හැම වෙලෙම මේ කැපිටල් එක ආරක්ෂා කරගන්න හැටි තමයි හිතන්න ඕනේ. එතන මුළු සේසතම මේකට දාගෙන මේක ඇතුලෙන් ඩොලර් 100ක් 200ක් හොයන එක නෙමෙයි. ඩොලර් 10ක් සමාන අපි කියන ඩොලර් 100ක් ගෙනල්ලා දවසට නෙමෙයි මාසෙට ඩොලර් දෙකක් හරි හොයාගෙන ඒක 100 දෙයක් කරන්න තමයි අපි හිතන්න ඕනේ. නිසා මේක ඇතුලේ සර්වයිව් වීම තමයි අපිව ඉදිරියට ගෙනියන්නේ. එහෙම සර්වයිව් වෙන්නේ නැතුව මම සෑහෙන අවස්ථා ගණනදී මගේ මුළු account එකම wash වෙන තත්ත්වවලට ඇවිල්ලා තිනවා. ඒ ගත්ත අත්දැකීම් තමයි අද දවසේ මේ විදියට යන්නේ.
ඉතින් ඒ අත්දැකීම් තමයි ඔයගලන්ට ෂෙයා කරන්නේ. හැම වෙලෙම මම ඒකයි කියන්නේ මගේ ප්ලෑන් එක ඔයගලන්ගේ ප්ලෑන් එක කරගන්න එපා. ඔයගලන්ටත් ෆ්ලෙක්සිබල් ප්ලෑන් එකක් හදාගන්න බලන්න. දැන් උදාහරණයකට මම මගේ පෞද්ගලික ජීවිතය මගේ රැකියා ජීවිතයත් එක්කම මේක පටලව ගන්න යන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මගේ මේ මුළු ලයිෆ් එකම Binance account එකට සල්ලි දාගෙන ට්‍රේඩ් කරලා දියුණු වෙන එක නෙමෙයි මං හිතලා තියෙන්නේ. මේක ඇත්තරම් පාර්ට් ටයිම් දෙයක් පමණයි. මොකද මේකම ලයිෆ් එක කරගත්තොත් මේක ටිකක් හරි ඩ්‍රග් එකක් කුඩු ගැහුවා වගේ ඇඩික්ට් වෙලා කරගෙන යන සිටුේෂන් එකක් තමයි එන්නේ. ඉතින් දැන් මේ ඔයගලන් දන්නේ නැති මේ මාසේ මුලින් ඉඳන් මගේ වීඩියෝස් බැලුවොත් මම ලොකුවට ස්ට්‍රෙස් වෙලා නැහැ මේ මාකට් එක කොච්චර ඩවුන් වුණත්. නමුත් ස්ට්‍රෙස් වෙන්න පුළුවන් අර මාජින් රේෂියෝ 0.50න් ඉහළට ආවොත්. ඒ තියෙන තාක්කල් දැන් ඒකත් මම එක්ස්පීරියන්ස් කරනවා 1 to 1 coin කොයි වෙලේද මම ඩොලකොස් කරන්නේ මගේ කැපිටල් එක කීයද. ඒ අත්දැකීම ගන්නවා හැර දැන් කලබල වෙලා ට්‍රේඩ් දාන්න හෝ ඩොලකොස් කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ මාකට් එක දිහා බලනවා විතරයි මේ දවස්වල කරන්නේ. අලුතෙන් ඉගෙන ගන්න හෝ මොනවත් කරන්න යන්නේ. මොකද ඔක්කොම ඔලුවට දාගත්තම ඔලුව ආයි කචල් වෙනවා. අර ඕනට වඩා මොටිවේෂන් වීඩියෝ බලන්න යන්නෙත් නෑ. මොකද ඕනට වඩා too much ඒ වගේ වීඩියෝස් දැම්ම ඕනට වඩා තවත් මොටිවේට් වෙලා මොරල් එකක් ඇවිලා ගැම්මක් ඇවිලා එතන කාර් එකක් අරගෙන තියනවා කෙනෙක් මාරු එනේ iPhone එකක් අරන් තියනවා. අපිත් ඒව ගන්න ලෙවල් එකකට වගේ ගිහිලා ඉක්මනට ට්‍රේඩ් දාන්න යන්නේ නැහැ. ඒවත් බලනවා. ඒ වලින් ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ගන්නවා. මගේ ප්ලෑන් එකෙන් පුළුවන් තරම් පිට යන්නේ නැහැ. ඒකම හැම වෙලෙම කියන්නේ ඕගොල්ලන්නුත් ප්ලෑන් එකක් හදාගන්න. නමුත් ඕගොල්ලන්ගේ ප්ලෑන් එකෙන් පිටපනින්න එපා. හැම වෙලෙම ඕගොල්ලන්ගේ ප්ලෑන් එකේ ඉන්න. මොකද දැන් මගේ මේ channel එකේදී stop loss එකක් මම use කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඒකද අර සාමාන්‍යයෙන් සෑහෙන දෙනෙක් කියන බයින දෙයක් තමයි stop loss use කරන සල්ලි නැති වෙනවා එහෙම කියලා. ඔව් ඒක හරි. නමුත් දැන් මට කරන්න දෙයක් නැහැ. මොකද මට මේ ප්ලෑන් එක හරිම පහසුයි. ඉතින් මේ ලොකු කැපිටල් එකක් බිල්ඩ් අප් කරගන්න ගමන් චූටි මාජින් වලින් ගිහිල්ලා චූටි පොඩි ඩොලර් එකක් දෙකක් හෝ හොයාගෙන මේ පොසිෂන් එක බිල්ඩ් අප් කරගන්න තමයි අර මං කිව්වේ සර්වයිව් වෙන්න තමයි මම මේකේ බලන්නේ. මොකද මම මෙතන අර මගේ වචනෙන් ඔයගොල්ලන් සාමාන්‍ය අපේ වචන පොරටෝක් දුන්නාට මමත් ලයිෆ් ටයිම් ලොස් එකක් තියෙන පුද්ගලෙක්. මම ඔයගොල්ලන්ට මගේ ලයිෆ් ටයිම් ලොස් එක ආද අප්ඩේට් එක පෙන්නන්නම්. ඔව් දැනට මගේ ලයිෆ් ටයිම් අප්ඩේට් එක ලොස් එක දින ඩොලර් 802.87. ඒ නිසා අර මමත් ලොකු මේ ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. මමත් ලොස් එකක් පිට යන කෙනෙක්. නමුත් මම ඒක ඩේ බයි ඩේ පොඩ්ඩ හරි රිඩියුස් කරගෙන මගේ මේ account එකත් build up කරගෙන survive වෙගෙන මම යන කෙනෙක් කියලා මට හිතෙනවා. ඒකයි මම මේක channel එකක් විදියටත් මගේ මේ journey එකක් විදියටත් මේක පටන් ගත්තේ. ඉතින් මෙතනදී දැන් ඔයගොල්ලන්ට අද බලන්න පුළුවන් මම කිසිම trade එකක් ගත්තෙත් නැහැ, close කරෙත් නැහැ. සමහන් එක trade එකක් close කරා HBA coin එක පොඩි profit එකක් ඩොලර් 70ක් වගේ මට මතක විදියට 0.70ක් ඩොලර් 70ක් නෙමෙයි. ඒකත් එක්ක close කරේ. දැන් 4.61ක් තමයි මේ සතියේ සෙන්සුරාදා වෙනකොට මගේ ෆන්ඩින් ෆී වලිනුත් මේකත් ලැබිච්ච දෙයක්. ඉතින් මම අර ෆන්ඩින් ෆී ගන්න එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. මං යූස් කරන අඩු ලෙවරේජ් එකයි 5x එකයි මාජින් එකයි නිසා සහ මං චූස් කරලා තියෙන coins මේ coin 1 to 1 leverage කැපෙන විදිය සමහරවිට ෆන්ඩින් ෆී කැපෙන විදිය වෙනස්. මේවල අඩු leverage එක සහ අඩු මාජින් එකක් ගිය නිසා මට ඉතින් සුළු ගාණක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මේක කැපෙන්න ගත්තත් මේ හා සමන් බොහෝ දුරට 5ක් 6ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මාකට් එක ෂෝට් කරගෙන ඉඳලා ලැබෙන ප්‍රොෆිට් එකකින් ගාණක් එතකොට කැපෙනවනේ. අනිත් පැත්තටනේ සිද්ධිය වෙන්නේ. ඒ නිසා එහෙම වුණොත් මම දැන් ඩොලර් 8ක් විතර කැපෙයි සතියකට. ඒත් ගැටලුවක් නැහැ. ලොකු ප්‍රොෆිට් එකක හිටියානම්. ඒ නිසා මේ එකම කියනෝනේ මේ මම මේ කියන දේවල් සමහරකට අවුරුද්දක දෙකක ඉන්න කෙනෙක්ට තේරෙන්නේ නැති වෙයි. ඒකයි මම බොහෝ වෙලාවට මගේ වීඩියෝස් කරද්දී ඔයගලන්ට පැහැදිලි කරනවා. අවුරුදු 3ක් 4ක් ඉන්න කෙනෙක්ට මාකට් එකේ ඉඳලා ට්‍රේඩ් කරලා ලොස් වෙලා ප්‍රොෆිට් කරලා ස්ටොප් ලොස් හන්ට් වෙලා එන ක්‍රොස් මෝඩ් ගිහිල්ලා අයිසොලේට් මෝඩ් ගිහිල්ලා ඉතින් අර account පිටින් වොෂ් වෙලා ආයි දාගෙන ගේම් එක කොහොම හරි ආයි දාගෙන මේ ෆියුචර් ට්‍රේඩ් කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් ට්‍රේඩින් වල හිටිය කෙනෙක්ට මම මේ කියන දේ තේරෙයි. මොකද මේ සාමාන්‍යයෙන් මම අර මේක මුල් ටිකේ මුකුත් කියන්නේ නැහැ නේ account හදන්නේ කොහොමද මේක මොකද්ද ඒක මොකද්ද කියලා අර ඒක මට කරන්න ගත්තොත් ඒක වෙනමම කතාවක් වෙනවා. ඒ නිසා මට පහසු විදියට තමයි මම මේ channel එක කරන්නේ. අර මම කියන්නේ ඒක මම මෙන්න මේ ලයිෆ් ටයිම් PNL එක
රිකවර් කරන ජර්නි එක තමයි මම මෙතනදී යන්නේ. ඒ නිසා තමයි මේ ඔයගලන්ට මේකෙදි අද දවසේ බලා ගන්න පුළුවන්. මම ගිය සතියේ ඉඳන් මේ සතියට ඔයපු ගානේ ඒකත් මං ට්‍රේඩ් කරලා නෙමෙයි ඇත්තටම ඒකත් ෆන්ඩින් ෆී එකත් එක්ක තමයි මට ලැබිලා තියෙන්නේ. හරි නැවතත් මගේ Binance account එක බලනවා නම් මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඒකම Solana කියන coin එක ගැනත් අද පොඩි සඳහන් කිරීමක් කරන්න. Solana කියන්නේත් හොඳ coin එකක් Ethereum හා සම්බන්ධව යන. ඉතින් මේකේ entry price එක මං අරන් තියෙන $153.42කින් දැන්ට මාකට් එක $84 දක්වා වැටලා තියෙනවා. මාජින් එක $11ක එකක් තමයි මම අරන් තියෙන්නේ. බලමු අපි ට්‍රේඩින් view එකේදීම මේ තියෙන රෙඩ් ලයින් එක තමයි මම ගත්ත ලයින් එක. දැන්ට මේ හරිය තියෙන තව $11ක් වගේ දැම්මොත් මේක half ගේන්න පුළුවන්. නමුත් මම බොහෝ දුරට මේක මම ඔයගලන්ට monthly පෙන්නන මම හිතන්නේ 40ට වගේ යයි කියලා. හැබැයි මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් යනවා. බොහෝ දුරට මේක Bitcoin සහ Ethereum ඊට වඩා ඩම්ප් වුණොත් $48ත් 50ත් අතර රේන්ජ් එකට Solana යන්න පුළුවන් කියලා මම ප්‍රෙඩික්ට් කරනවා. මම හිතන්නේ ඒක වෙයි කියලා. නමුත් එහෙම වුණොත් මම කැමතියි. ඉතින් එහෙම වුණොත් මට නැවත $11ක් වගේ ඇතුළත් කරලා මේ තියෙන පොසිෂන් එක මෙන්න මේකෙන් half වගේ 105ට වගේ ගේන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුළුවන් තරම් තියෙන මගේ coins ටික හොඳ positions වලට build up කරගන්න තමයි මම බලන්නේ. කියන position කියලා කියන්නේ මෙන්න මේ මාජින් එක තියෙන්නේ මේක. මේ මාජින් එක දැන් Solana එක දැන් $11ක් නේ තියෙන්නේ. මේක සාමාන්‍ය මේ හැම coin එකක්ම වගේ $60ක 70 80 100 අතරට ගෙනියන්න පුළුවන් වුණා නම් යට ඉතින් තව coin එක මාකට් එක ඩම්ප් වෙද්දි ඩොලර් කොස් කරලා කියන්නේ ඉදිරියේදී වෙන මාකට් අප් එකත් එක්ක හොඳ පොසිෂන්ස් ටිකකට මට යන්න පුළුවන්. ඒ නිසා මගේ එක දවසක වීඩියෝ එක මම සඳහන් කරා මේ අද මේ $11ක් $50ක් මෙතනට දාගෙන මෙතනට 40ක් දාගෙන මෙතනට 14යි කියන්නේ මේක නෙමෙයි මගේ ඩ්‍රීම් එක. කියන්නේ මගේ අර ගෝල් එක අල්ටිමේට් ගෝල් එක වෙන්නේ මේ $14 40 නෙමෙයි මේක $1400ක් මේක $400ක් සමන් 4000ක්. ඒ කියන්නේ මේ මගේ මාජින්ස් ටික $4000 5000 රේන්ජ් එක තමයි මගේ ටාගට් එක වෙලා තියෙන්නේ. ඉතින් ඒකට යන්න දැනට තියෙන account එකයි capital එකයි එක මම experience එකක් ගන්නවා. තියෙන leverage එක margin dollar cost කරන විදියයි coin to coin විදිය ඒකයි මං කිව්වේ අර දැන් HBA coin එකනොත් මං ගියසති ඩිප්ලෙක්මන්ට් අයින් වුණේ ඒක 10x dip අත්හැරදීමකින්. ඒ වගේ අත්හැරදීමුත් අපි අතින් එනවා. නිසා පොඩ්ඩක් බලන්න ට්‍රේඩ් කරද්දී ගියසති වීඩියෝ එක බලවන්න දරා ගන්න පුළුවන් මේ 5x වෙනකොට HBA coin එක 10x dip ඒකයි මං ඒකෙන් ඉක්මනින් අයින් වුණේ. ඒකයි මං අර කිව්වේ ටොන් තියෙන coin එකත් අවශ්‍ය වෙලාව ආවම කලබල නොවි ඉක්මනින් ඒ coin එකෙන් අයින් වෙලා ආයි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අල්ටිමේට් ගෝල් එක වෙන්නේ මේ $14ක් දාගෙන පොඩි ගණන් coin එක නෙමෙයි. කියන්නේ ඒක මම දන්නවා මාසෙන් දෙකෙන් කරන්න බෑ. ඒකට සාමාන්‍ය සැලකිලි කාලයක් ඉවසන්න වෙනවා. ඩිසිප්ලින් එක මගේ තියාගන්න ඕනේ. ඒකයි මම හැම වෙලේම කියන්නේ ඉවසීමෙන් self discipline එකක් හදාගන්න. ඕගොල්ලගේ අල්ටිමේට් ගෝල් එකක් තියාගන්න. සර්වයිව් වෙන්න බලන්න මේකේ. මේකේ සර්වයිව් වෙන එක තමයි කරන්න බැරිම දේ. ඒක කරන්න පුළුවන් නම් ඔයා ප්‍රෝ ලෙවල් එකකට යනවා. මේ ලෙවල් එකට යන්න ගොඩක් කැපකිරීම කරන්න වෙනවා. ඉවසීමෙන් මේක දිහා බලාගෙන ඒක තමයි කරන්නමත් බැරි. දැන් මේ ට්‍රේඩ් ඔයගොල්ලන් දන්නා මම channel එක පටන් ගත්තේ මගේ first videos වල ට්‍රේඩ් 7යි තිබ්බේ. දැන් ගිය සතිය 14යිනේ. දැන් ට්‍රේඩ් 14 ට්‍රේඩ් 6ක් දැන් මාකට් ඩම්ප් එකත් එක්ක මම අරන් දෙනවා. ඔය 6 දැන් ගත්තා නම් ඊට වඩා හොඳ බිල්ඩ් අප් එකකට යන්න තිබ්බා පොසිෂන් බිල්ඩ් අප් එකකට යන්න තිබ්බා. ඉතින් මොනා කරන්නද ඉතින් අර අපිත් මිනිස්සුනාම ඉතින් ලෝබයි තණ්හාව ඇති වෙනවා ඉක්මනින්. ඒ කියන්නේ සයිකොලොජි මයින්ඩ් එකෙන් කියන මේක ගමු කියලා. ඒ වගේ කොච්චර මම මේ ඉවසීම self discipline කිව්වත් මමත් වැරදි කරනවා. හැබැයි වැරද්ද කරාට පස්සේ ආයි කලබල වෙන්න යන්නේ නැහැ. සර්වයිව් වෙන එක ගැන හිතාගෙන කොහොම හරි ඩිසිප්ලින් එක හදාගෙන ඉදිරියට යන්න තමයි බලන්නේ. අද දවසේදී ගිය සතියේ තිබ්බ ට්‍රේඩ් 14යි අද දැන් මේ සතියේ 13යි. මම හිතන්නේ මේ channel එක පටන් ගත්තත් හරි මට ඕගොල්ලන්ට එක වීඩියෝ එකකින්වත් green කීයක් හරි profit පිට පෙන්වන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මම ට්‍රේඩ් කරන විදිය වැරද්දක් වෙන්නත් පුළුවන්. මේක මට ලේසි නිසායි මම මේ විදියට යන්නේ. මොකද හිතේ සැනසෙල්ල කියන දේ මට ඉතාමත් මං ඒ කියන්නේ මේ හොයන කෙනෙක් මම ලොකුවට කියන්නේ ස්ට්‍රෙස් වෙන්න කැමති නැහැ.
මොකද මම දකින එක දෙයක් තමයි නිරෝගීකමයි මානසික සුවයයි තමයි මිනිස්සෙට තියෙන්න ඕනේ උතුම්ම ගුණාංග දෙක. මේක මේ ට්‍රේඩ් එක දාගෙන නිතර බලාගෙන එහෙම හිටිය කාලා තිබ්බා. ඒකට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා, කිසි වැඩක් කරන්න දෙයක් නැහැ. හිතේ සැනසෙල්ල නැති වෙන එහෙම ට්‍රේඩ් කරන්න ගියාම. ඒ නිසා මට හිතේ සැනසීම ගොඩක් වැදගත්. ඒ නිසා මම මේ විදියට ට්‍රේඩ් කරන්නේ. ඔයගොල්ලන්ත් මම අද දවසේ කියපු දේවල් පොඩ්ඩක් හිතලා බලන්න ඩීප්ලි. ඒ නිසා හැමෝටම සුබ පතනවා. එම්නම් ඕගොල්ලන්ත් ඉවසීමෙන් self discipline එකක් හදාගෙන ඕගොල්ලන්ගේම ජර්නි එක ස්ටාර්ට් කරන්න බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.